පැයකට අඩු කාලයකින් හදාගතපු කොත්තුව. පාන්පිටි ග්‍රෑම් 200කටත් වඩා අඩු ප්‍රමාණයක් ගත්තා. ඒක හොඳින් හලාගෙන ලුණු ටිකක් එකතු කරලා කවලම් කරගත්තා. ඊට පස්සේ කොත්තුව හදන්න පරාට හදාගන්න මම බැටර් එකක් තමයි හදාගන්නේ. ඒක ටිකක් ඝන බැටර් එකක් හදාගන්නවා. වතුර ටික ටික එකතු කරලා මෙන්න මේ විදිහට බැටර් එක හදාගන්නවා. ෆෑන් එකක් ලිපේ තියාගෙන තෙල් ටිකක් ඒකට දාගන්නවා. ඒක වටේටම දාගෙන අර බැටර් එකෙන් හැඳි එකහමාරක් විතර දාගෙන මම මෙන්න මේ විදිහට කරගන්නවා. මෙන්න මේ විදිහට පිච්චෙනකන් දෙතුන් සැරයක් හරි දාගෙන පරාට එක හදා ගන්නවා. ඉක්මනින්ම තෙල් ටිකක් ගන්නවා නම් ඒ විදිහට පරාට එක හදා ගන්න පුළුවන්. හරි දෙපැත්තම පුච්චගෙන තියෙන්නේ. දැන් මේ පරාට එක ලිපෙන් අයින් කරගෙන තව එකක් දාගන්නවා. දෙන්නෙකුට වගේ හරියන කොත්තුවක් තමයි මම මේ ප්‍රමාණ වලින් හදාගත්තේ. පරාට 7ක් විතර මම හදාගත්තා. දැන් පරාට එක මේ විදිහට රෝල් කරගෙන කෑලි කපා ගන්න තියෙන්නේ. පරාට ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් මම තෙල් ටිකක් දාගන්නවා භාජනයක් ලිපේ තියාගෙන. තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු කරපිංචා එකතු කර ගන්නවා මේකට. ඊළඟට සිහින ලියාගත්ත බීලෝනිය එකතු කර ගන්නවා. ඒ ටික පොඩ්ඩක් බැදෙනකොටම මම කැරට් ටික කපාගෙන තිබ්බ ඒ ටිකත් එකතු කර ගන්නවා. මේකට ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර ගන්න ඕනේ. ඊළඟට මේ වගේ මැදි බිත්තරයක් දාගන්නවා මම. බිත්තරේ පොඩ්ඩක් සෙට් වෙනකොට මේකට කවලම් කරගන්න ඕනේ.
දැන් මේකට මම කපාලා තියාගත්ත ලීක්ස් ටික එකතු කරගන්නවා. ලීක්ස් දාලා ඉවර වෙලා ගම්මිරිස් ලුණු මදි නම් නැවත එකතු කරගන්න ඕන. මම නැවතත් ගම්මිරිස් ටිකකින් ලුණු සල්පේක එකතු කරගත්තා. ඊට පස්සේ තමයි අර අපි කපාගත්ත පරාට කෑලි ටික මේකට එකතු කරගන්නේ. මේක චිකන් කොත්තුවක් නෙමෙයි අපි හදන්නේ බිත්තර කොත්තුවක්. චිකන් කන්නේ නැති කෙනෙකුට මේ කොත්තුව හොඳයි. එතකොට මේක කන්නේත් අපි චිකන් හදිය එක නෙමෙයි. මේ පරාට කෑලි ටික දාගෙන සම්පූර්ණයෙන් කවලම් කරලා බලලා සම්පූර්ණ කරාට පස්සේදී බලලා ලුණු ගම්මිරිස් එහෙම නැවත එකතු කරගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස කොත්තුව.